ප්‍රැන්සිකා ප්‍රනාන්දුගේ දෙවැන්නිය. මිස්ටර් කේශ්වර දන්නවද මිස්ටර්ගේ වයිෆ් නැති වෙද්දී එයා ප්‍රෙග්නන්ට් කියලා. එයා නැති වෙද්දිත් එයාගේ බඩේ ඉඳපු දරුවට මාස 2කුත් වෙලායි තිබුණේ. හිස මතට කොහෙදෝ යන අකුණක් වැදුනා වගේ දැනෙද්දී ඔහු කඩන් වටන ඔහුට ඇසුනේ වදන් නැසුනේ සිහිනෙන්ද කියා සිතමින්. ජීවිතේ වටිනම දේ ඔහුට අහිමිවීම ගෙවුනේ හෝරාවක් පමණ කෙටි කාලයක්. එහි වේදනාවෙන් උන් ඔහුට නැවත අසන්නට ලැබුණ දේ පිරිමි හිතක් වුවත් ඔහු කෙසේනම් දරා ගන්නද? මම දන්නවා මිස්ටර් කේශ්වර මේක ටිකක් ඉමෝෂනල් කේස් එකක් කියලා. ඒත් ඇත්තටම අපි ගොඩක් උත්සාහ කළා මිස්ටර්ගේ වයිෆ් තමන් ඉදිරියේ සිටගෙන සිටියේ හෙදිය දෙසවත් නොබලා ඔහු තම එක් දෑතකින් ඇයට සන් කළේ තවත් කිසිවක් නොපවසන ලෙසටයි. ඒ ඔහුට තවත් දෑ අසන්නට තරම් හැකියාවක් නොවුණු නිසාම වෙන්නට ඇත. ජීවිතේ කිසිම දවසක නොහඬපු ඔහු හඬන්නේ කෙසේද කියාවත් නොදන්නා රළු මෙන්ම දැඩිය උතුම් පැවතුම් මැත්තෙක්. ඒ නිසාම වෙන්නේ නැති ඔහුට මේ වේදනාව මේ තරම්ම තදින් දැනුනේ. දෑත්වල මස්කොබ ඔහු හැඳ සිටි කමෙසේ හිරාගෙන පිටතට එන්නට තරම් මෙලිප්පී එහා මෙහා ගමන් කරද්දී ඔහු වේගයෙන් හුස්මවැල් කිහිපයක්ම පිට කළේ දෑත් අත්පිට මොලවා ගන්න ගමන්. සර් රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අසල වටපිටාව බොහෝම නිහඬ පරිසරයක් වුණේ වැඩි පිරිසකට එහි ගැවසෙන්නට අවසර නැති නිසාම වෙන්නට ඇත. නමුත් හදිසියෙම ඒ නිශ්චල බව බිඳිමින් තරුණයින් 10 දෙනෙක් පමණ දිවාවේ ඒ රෝහලක් බව මදකට අමතක වූවක් ලෙසටයි. සර් ඇයි මේ මොකද වුනේ සර්? ඒ ඔහුයි කේශ්වර ආයුෂ්මන් වංශනායකගේ දකුණු අත. නෑ හෙවණැල්ල කිව්වොත් නිවැරදි. කේශ්වර අසලින් දනින් සිටගත් ඔහු තම ස්වාමියාගේ ඉරියව් එකින් එක අධ්‍යයනය කළේ කේශ්වර නිහඬ නිසාම වෙන්නට ඇත. ඔහුට හැකි වුණා තේරුම් ගන්නට කුමක් හෝ නමුත් නරකක් සිදු වී ඇති බව. ටිරාන් දීපන් ගන්න එක. මෙතෙක් වෙලා ඇස්පිය නොහෙලා සුදු පැහැති ටයිල් පොළොව දෙස බලා සිටි කේශ්වර ටිරාන්ගේ කලිසමේ පසෙකට වන්නට වූ තුවක්කුව බලෙන්ම වගේ ඔහුගේ සුරතට ගත්තේ දැස් වලින් ගිනි දමන කෝපයෙන් මුසපත් වූ එක් අයෙක් විලසටයි. සර් නතර වෙන්න. කොහෙද මේ යන්නේ? මේ වෙලාව නෙමේ සර්. ඉවසන්න තව ටිකක් ඉවසන්න. ටිරාන් පැවසුවේ තම දෑතින්ම කේශ්වර වළක්වන ගමන්. නමුත් ඔහු සූදානමක් නැහැ නතර වෙන්නට. කෙසේනම් නතර වෙන්නද? පණටත් වඩා ප්‍රේම කළ ඇය මෙන්ම ඇගේ කුසේ වැඩුණු තමන්ගේ ලෙයින් මෙලොව එළිය දකින්නා තම දරුවාත් මෙලොවින් සමුගෙන තියෙද්දී තවත් කෙසේනම් ඔහු දරා ගන්නද? උන් නැති කලේ මගේ ජීවිතේ ටිරාන්. මගේ ජීවිතේ. උඹ දන්නවද ටිරාන්? උඹ දන්නවද මගේ පණ ටික මාව දාලා ගියා යකෝ. මගේ නිමායා මාව දාලා ගියා. එයා විතරක් නෙවේ අපි දෙන්නම බලන් ඉඳපු එයා අපි ළඟට ආවත් එයාවත් අරගෙනම නිමායා ගියා. අතේ වූ තුවක්කුව ඉබේටම වගේ බිම පතිත වෙද්දී දේහධාරී ඔහු ටිරාන්ගේ දෑත් මතට කඩන් වැටුනේ තවත් ඔහුට ඔහුවම වත්තම් නැති නිසාම වෙන්නට ඇත. ටිරාන්ද උන්නේ මේ අදාහ ගන්නට නොහැකිවයි. අනෙක් පිරිසද උන් තැනම හිඳ සිදු වූ දේ පිළිබඳ තැවෙද්දී කේශ්වර දනින් වැටුනේ ඔහුගේ හිස දෑතින්ම බදා ගන්නා ගමන්. ලෝකයක් සමගවත් හැප්පෙන්න බිය නැති ඔහු සත්‍ය වශයෙන්ම සිංහයෙක් වැනි. නමුත් ඔහු අද හැසිරුනේ මුළු ලොවම නැති වූ අයෙක් විලසටයි. මට යන්න දීපන් ටිරාන්. මගේ සුද්ධිව නැති කරපු උන්ව නැති කරන්න මට යන්න දීපන්. ඕකුන් එකා එකාව නැති කරන්න දීපන් මට. ඔහු වියරුවෙන් මෙන් කෑ ගසද්දී ඒ හඬ මුළු රෝහල් භූමිය පුරාම පැතිර යන්න ගියේ ඉතා සුළු මොහොතක්. ඇතම් හෙදියන් මෙන්ම රෝහල් සේවකයින්ද පිටතට පැමිණ ඔහු දෙස බලා උන්නේ දැඩි කම්පාවකින්. මිස්ටර් කේශ්වර අපිට තව පැයකින් විතර මිස් නිමායාගේ බොඩි එක මෝචරියකට ගෙනියන්න වෙනවා. ඊට කලින් මිස්ටර් කේශ්වරට පුළුවන් එයාව බලන්න. නැවත වරක් ඔහු අසලට හෙදිය ඔහුට එසේ පැවසුවේ මදක් හඬ බාල කරලයි. ඇයටද ඔහුගේ වේදනාව තේරුණ නිසාම වෙන්න ඇති. ඇය එසේ කාරුණිකව ඔහු ඇමතුවේ. කඳුළු පිටතට ගලා නොආවත්
ඔහුගේ හිත හැඬුවා මහා හයියෙන්. නමුත් ඔහුට අවශ්‍ය වුණා තව එක්වරක් ඇයව දකින්න. ඇගේ නළල ඉඹින්න. ඇය හා දොඩමළු වෙන්න. ඔහු ඇය නැවත කිසිදාක ඔහු හා දොඩමළු නොවේවි. නමුත් ඔහුට අවසි වුණා ඔහුගේ සිතැඟි ඇගේ දෙසවන් වල රඳවන්න. වාරු නැති දෙපා වලින් ඔහු අපහසුවෙන් හෝ නැගිට ගත්තේ ටිරාන්ගේ සහය ඇතුවයි. මීට සුළු මොහොතකට පෙර හදිස්සි අනතුරු එකකයට ඇතුල් කළ ඇය එයින් පිටතට නැවත නොඒවි කියා ඔහු කිසිදාක සිතන්නට නැතුව ඇති. දෑස් ඉදිරියේ ඇගේ රූසේයාව මැවෙද්දී ඇගේ අවසන් වචන කීපය නැවත නැවතත් ඔහුගේ දෙසවන් පුරා රැව් දෙද්දී ඔහු ඇය සිටි කුටිය වෙතට පා නැගුවේ නොයා බැරිකමටයි. අවුරුදු 15ක්. ඔහු මගේ මව්බිමට මම පා තැබුවේ අවුරුදු 15කින්. වයස අවුරුදු 6ක් වෙද්දී ලංකාවෙන් පිට වුණු මම අද ආයෙමත් ලංකාවට ආවේ අවුරුදු 15කින්. ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි මගේ දැස් ආවරණය කර තිබූ උපැස්සිවල මදකට ඉවත් කළේ අතේ වූ බෑගයද මදකට පසකින් තබමින්. කාලය කොයිතරම් වේගෙන් ගෙවී ගිහින්ද? මේ පරිසරය පවා කොයිතරම් නම් වෙනස් වෙලාද? මගේ මතකය මාව ගෙන ගියේ අවුරුදු 15ක ඒ අඳුරු දිනේ වෙතටයි. මට යන්න බෑ අනේ. මට අම්මි ඕනේ. ඔයා ආසයි නේද ෆ්ලයිට් එකක යන්න? අපි දැන් යන්නේ ෆ්ලයිට් එකකට. ඒකේ අම්මි ඉන්නවා සනායා. ගුවන් තොටුපොළ ඇතුළත වූ සියල්ලන්ගේම අවධානය දිනා ගන්නට කුඩා දැරිය සමත් වූයේ කෙළවරක් නැති ඇගේ හැඩුම් නිසාම වෙන්නට ඇත. මට යන්න බෑ. තාත්ති කියන්නේ බොරු. අම්මි එහෙ නෑ. ඔව් වයස අවුරුදු 6ක් වුණත් මම දැනන් ඉන්දියා එදායේ මගේ තාත්තා කිව්වේ බොරු කියන්න. සුදු පාට සාරියක් ඇඳලා ලස්සන මල් බොකේ එකක් තියන් ගේ සාලිමැද පෙට්ටියක් ඇතුලේ මගේ අම්මා හරිම නිශ්ශබ්දව නිදාගෙන ඉන්දියා මට අද වගේ මතකයි. අනේ පව්. හරිම අහිංසක මිනිස්සයා. මේ පොඩි කෙල්ල පව්. හැමෝම කිව්වේ එහෙම. මට අද වගේ මතකයි. ඒ අඳුරු දවස. ලස්සනට hina වෙලා හැමදාම මාව තුරුරු කරගන්න මාව ඉබින අම්මා එදායින් පස්සේ කවදාවත් මන් ඉස්සරහා ඉඳියේ නැහැ. මන් දිහා බලලා hina වුණේ නැහැ. මාව ඉම්බේ නැහැ. කාලයක් යද්දි වයසෙන් වැඩෙනකොට මම තේරුම් ගත්ත අම්මා ගියේ ආයේ කවදාවත් එන්නේ නැති ගමනක් කියලා. අඬන්නේ නැති ඔව් අදටත් මං අඬන එකම කාරණාවම එයම පමණයි. සනායා මන්දාකිණී ඉද්දමල්ගොඩ. නිරංජලා ඉද්දමල්ගොඩ සහ වසන්ති ඉද්දමල්ගොඩගේ එකම දියණිය වුණේ මම. නමුත් මවගේ හදිසි වියෝව නිසා තාත්තා මාව බලෙන්ම වගේ මගේ පුංචි ළඟ මාව තනි කරලා ආවේ මීට අවුරුදු 15කට පෙරයි. එදා පටන් අද වෙනතුරු ඔහු මා අමතන්නේ නැත්තේ අතේ ඇඟිලි ගණටත් වඩා අඩු වාරයක් වෙන්නට ඇති. මන් දන්නේ නෑ ඊට හේතුවක්. නමුත් කිසිදාක මම ඔහුට වෛර කර නැහැ. ඔහුව දැක ගන්න පවා මට තිබුණ නොයසිල්ල. සනායා එක්වරම මගේ පිටුපසින් ඒ ඇසුණු හඬ නුහුරු නැහැ මට. මෙතෙක් වෙලා මුහුණේ වූ ඉරියව් එක් ක්ෂණිකයකින් වෙනස් කරගත් මා අනෙක් පස හැරුණේ ඔහුව වැළඳ ගන්නම සූදානමින්. Oh my goodness, I can't believe my eyes. ඔයා වෙනස් වෙලා සනායා. ඔහු එසේ පැවසුවේ දැස් විශාල කරගනිමින්. ඔහු බ්‍රයන් කුඩා කල පටන් මගේ හොඳම මිතුරා. මගේ අම්මිට උන්නු එකම මිතුරියගේ බාලම සොහොයුරා ඔහු කීවොත් නිවැරදි. නමුත් ඔහුත් මාත් අතර වූයේ වසර 3-4ක වයස් පරතරයක් පමණයි. මගේ වෙනස නෙවේ. ඔයා දිහා බලන්න. අම්මෝ මෙයා දැන් මාර හැන්සම් කොල්ලෙක් වෙලානේ ආ. ලංකාවේ කෙල්ලෝ කී දෙනෙක් බලන් ඉන්නවද දන්නේ මෙයාව මැරි කරන්න බලාගෙන. මම කීවේ ඔහුගේ ඉන පෙදෙසට මගේ වැලමිටෙන් පහරක් එල්ල කරමි. ඇත්තෙන්ම ඔහු දුටු පසුව මාහට සිහි වූයේ අපේ කුඩා කාලය. වසර කීයක් ගෙවී ගියත් අදටත් ඔහුගේත් මගේත් නිතුදමේ නම් කිසිම වෙනසක් සිදු වී නැහැ. එහෙම් මෙහෙන් අනින්න එපා බං. ඕවා කටු වගේ තිබ්බට රිදෙනවා. ඔහු පැවසුවේ මගේ අතින් අල්ලලා මදක් තදින් අල්ලන ගමන්. ඌයි රිදෙනවා ඌරෝ. ඌරා.
අවුරුදු 15ක් ගෙවුණා විතරයි ඌරෝ. මට අනික් කිසිම දෙයක් අමතක වෙලා නෑ. බිම තිබූ බෑග් එක ගෙන බ්‍රයන්ගේ අත් උඩින් බලෙන්ම වගේ තැබූ මම නැවත උපැස්සිවල පැලඳගෙන ඔහුවත් පසු කරගෙන ගොස් වාහනයට නැග්ගේ දරා ගන්න නොහැකි තරම් අවුරශ්මියක් තිබූ නිසා. තාම හදන්නේ මාව මඩවන්නමයිනේ ආ. නෝක්කාඩු පවසමින් ඔහු වාහනේ ගෙනියන්න උනේ වසර 15ක් තිස්සේ සිදු වූ දෑ එකිනෙකා අතර හුවමාරු කරගනිමින්. කතා කරලා අවසන් කරන්න බැරි තරම් දේවල් මේ අවුරුදු 15 ඇතුළත සිද්ධ වුණා. ඒත් ඒ හැම දෙයකටම වඩා මාව රිද්දපු එකම එක කාරණාව නම් මගේ අම්මගේ මරණය. එය පිළිබඳව ඇරෙන්න අනෙක් සියලු දේ කතා කරමින් ඒ පරණ මතක නැවත අලුත් කළේ ඒ මතකයන් තුල නිදහසේ සැරිසරමින්. අනේ අම්මෝ මගේ කෙල්ල ලස්සන වෙලා තියෙන තරමක්. වාහනයෙන් බහිද්දිම ඉස්සරහට ආවේ බ්‍රයන්ගේ අක්කා ප්‍රියානි. බ්‍රයන්ට ඇය අක්කා වුවද මා ඇයව ඇමතුවේ ආන්ටි කියයි. ඔහු බ්‍රයන් සහ ඇය අතර වසර 17ක පමණ වයස් පරතරයක් තිබුණා. ඔයත් ඉතින් ඔය ඉන්නේ තාම එදා වගේම ලස්සනට. හැබැයි ඉතින් මෙන්න මේ ඌරනම් නාකි වෙලා. ඔයාට නෙමේ මෙන්න මෙයාට අංකල් කියන්න වෙයි වගේ. අනේ අක්කේ මේ කී හදන්නේ ආව ගමන් මට කියලා දත් දෙක තුනක් බඩට යවා ගන්න. දැන් ඕක නතර කරලා ගෙට යමු එන්න. ප්‍රියානි අන්ටි මාව එක්කන් ගේ ඇතුළට යද්දී බ්‍රයන් මගේ බෑග්ස් 3-4ම මාරුවෙන් මාරුවට ඇතුළට අරන් ආවේ. මුමුණමින් හිත යටින් මට දෙස් දෙවල් තියමින් බව මට වැටහුණේ ඔහු දෙස බැලූ පසුවයි. නමුත් මා නම් මෙයින් ලැබුණේ වෙනස්ම ආකාරයේ ආස්වාදයක්. කවදත් මන් කැමතිම ඔහුව අවුස්සලා පැත්තකට වෙලා බලන් ඉන්න. ඒ තරම් විනෝදයක් මට අදටත් නැති තරම්. ආන්ටි කෝ තාත්ති? එයා මන් එන නිසාමද ගෙදරින් ගියේ? ප්‍රියානි ආන්ටි සමගින් කතා බහක් වුණද මම මුළු ගේ පුරාම සෙව්වේ ඒ රුවයි. තාක්ෂණය පවා මෙතරම් දියුණු කාලයක ඔහු කිසිදාක වීඩියෝ ඇමතුමක් හෝ මට නොගත්තේ මන්ද කියා මන් මගෙන්ම මියුසුවේ ඔහුව සොයමින්. තාත්තා බිස්නස් එක්කමනේ ඉන්නේ සනායා. ඔයා ගිහින් වොෂ් එකක් එහෙම දාගෙන එන්නකෝ. ඇත්තෙන්ම මට අවශ්‍ය වුණේ ගත රැඳී සලු ඉවත් කරන්නයි. ඒ නිසාමයි මම පුළුවන් තරම් ඉක්මනින් මගේ කාමරයට ගියේ. ගොඩක් දේවල් වෙනස් වෙලා. ඒත් තවමත් ඒ බිත්ති පුරාවට තිබුණේ අම්මා මන් ළඟ වුණු කාලේ අපි ගත්ත පින්තූර. ඒ එකින් එක පින්තූර ළඟට ගියපු මගේ ඇඟිලි අතැඟිලි ඒ පින්තූරවල එහා මෙහා යවද්දී වෙනද වගේම මට දැනුනේ අම්මා මන් ළඟම ඉන්නවා වැනි හැඟීමක්. මට ඕන වුණා අම්මට තුරුළු වෙන්න. ඒ නිසාමයි මම බිත්තියේ එල්ලා තිබුණු ඒ පින්තූරය අරන් මගේ පපුවට තුරුල් කරගත්තේ. තව සතියකින් එන මගේ බර්ත්ඩේ එකට කවදාවත් දීලා නැති තෑග්ගක් දෙනවා කියලා කිව්වේ අපේ පැටියා ගැන දැනගෙන නේද මැනික ඔයා? ඒක නේද ඔයා මට දෙන්න ඉඳපු සර්ප්‍රයිස් එක. ඒත් මේ මොකද උනේ මැනික? ඇයි ඔයා ඇස්සැරලා මන් දිහා බලන්නේ නැත්තේ? දන්නව නේද ඔයා විතරයි මට මේ ලෝකේ ඉඳියේ කියලා. කොහොමද හිත හදාගත්තේ ඔහොම යන්න නිමායා? තම ප්‍රාණ සම ප්‍රේමියගේ නිසල දේහයේ ඉදිරිපිට සිටගත් ඔහු ඇය හා දොඩමළුවද ඒ කිසිවක් ඇයට නම් ඇසුනේ නැහැ. නමුත් ඔහු විශ්වාස කළේම ඇය ඔහුගේ වදන් අසා සිටින බවයි. ඇය වටා මැෂින් කීපයක්ම තබා තිබුණත් ඒ සියල්ල ක්‍රියාවිරහිත වී ගොසින් අවසන්. ඇස් පිල්ලම් නොවදින ඇගේ පියවි ඇති දැස් ඔහු සිපගත්තේ අසීමිත ප්‍රේමයකින්. සමහර අයිතිවාසිකම් මට ඔයාට දෙන්න බැරි වුණා නිමායා. ඔයා වගේම මටත් ඕන වුණේ ඔයා බලන් ඉඳපු ඒ ලස්සනම දේවල් ලස්සනම විදියට ඔයාට දෙන්න. ඒත් ඔයා මෙහෙම ගියාම මට මොකද වෙන්නේ දෙයියනේ? ඔහු කෑගසා ඇගේ පපුතුර මතින් හිස හොවාගත්තේ කිසිදාක නැති අසරණ බවකින් ඔහුගේ මුළු ආත්මයම වෙලී යන මොහොතේ. ඕනෑවට වඩා ඔයාට ආදරය කරන්න එපා කියලා ඔයා මට කිව්වට මට එහෙම නොකර ඉන්න බැරි වුණා නිමායා. උඹ නැතුව ජීවත් වෙන හැටි මන් දන්නේ නෑ නිමායා. අනේ නැගිටපන් දෙයියෝ නැගිටපන්.
වෙනදා වගේ මංගාව සැනසෙන්න වරෙන් මැනික. කේශ්වරගේ හඬ පිටතට පවා ඇහෙද්දී ටිරාන් තම ස්වාමියාගේ අවසරයක් නොලබාම ඔහු සිටි කුටිය වෙත ආවේ තම ස්වාමියාට තමන්ව ඇවිසී කියා සිතුණු නිසාමයි. ලේ පැල්ලම් පිරී ගිය නිමායා විසින් ඇඳගෙන සිටි ඇඳුම් පසෙක වූයේ ඒවා සම්පූර්ණයෙන්ම රක්ත පැහැයෙන් යුක්ත වෙද්දීය. ඔයාගෙන් ගලපු මේ හැම ලේ බිඳුවක් ගානෙම මං උන්ට දඬුවම් දෙනවා නිමායා. උන් ඔක්කොම පරලෝ යවුවට පස්සේ මං එනවා ඔයයි අපේ පැටිය ළඟටයි. අන්න එතකම් පරිස්සමෙන් ඉඳපන් මැනික. වැඩි කාලයක් යන්න කලින් මං එනවා. තරුණියගේ හිස මතින් තම දෑත් යුගලය තිබූ ඔහු ඇයට එසේ පොරොන්දු වී අවසන් වරට ඇගේ නල්ල මෙන්ම දෙකොපුල් සිපගත්තේ ඇගේ සිරුර ආවරණය කර තිබූ ආවරණයෙන්ම ඇගේ හිසද ආවරණය කරමින්. මෙතන වැඩ ටික බලපන් ටිරාන්. ඒත් කියපු දේ විතරක් කරපන්. ටිරාන්ටද තර්ජනය කළ කේශ්වර රෝහලෙන් පිටත්ව ගියේ තම ගෝලයින් දෙදෙනෙක්ද සමගයි. මොනවද මේ වෙන්නේ ප්‍රියාණි ආන්ටි? මට දැන් ටික්කට කලින් ඇහුණ දේවල් ඇත්තක්ද බොරුවක්ද? බ්‍රයන් ඔයත් මේක මගෙන් හැංගුවද? ඔව් දැන් ප්‍රියාණි ආන්ටි කියපු හැමදේම ඇත්ත. ඇයි මොකද්ද දැන් තමුන්ගේ ප්‍රශ්නේ? මං ඒ ප්‍රශ්නේ ඇහුවේ ප්‍රියාණි ආන්ටිගෙන් මෙන්න බ්‍රයන්ගෙන් උනත් මට ඒ පිළිතුර ලැබුණේ හදිස්සියෙම නිවසට ඇතුල් වූ මගේ තාත්තගෙන්. අවුරුදු 15කට පසුවයි මම ඔහු අද දකින්නේ. මේ තරම් කාලයකින් තමන්ගේ එකම දරුවව දැකපු තාත්තා කෙනෙක්ගේ ලැබෙන්න ඕනි ප්‍රතිචාරයක් ඔහුගෙන් ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඔහු දැස් පවා විශාල කරගෙන මන් දෙසට ආවේ ඔහු අතේ වූ බෑගේ සෝපාවට විසි කරමින්. මේ තරම් දේවල් මගෙන් හැංගුවේ ඇයි? අනික තාත්තේ ඔයා කොහොමද අම්මට එහෙම කළේ? මගේ දැස්වලට කඳුළු ඉනුවේ මගේ අම්මව මතක් වෙලා. මං කීයටවත් මෙවන් දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. හදවතින්ම මම කඩන් වැටුනේ මගේ අහිංසක අම්මව මතක් වෙලා. අවුරුදු 15කට කලින් මං ඔබව මෙහෙන් ගිහින් දැම්මේ ආයෙ ගෙන්න ගන්න නෙවෙයි සනාය. උඹ ආයෙ ආවනම් මේ විදිහට ඉඳපන් තේරුණාද? තාත්තේ මේ ඔයාමද? ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ? ඔහුට මාතින් සිදු වූ වරද කුමක්ද? ඔහු මෙතරම් වෛරයකින් මාහා පෙළෙන තරම් මා වරදක් කර නැහැ. මා ඔහු දෙසම බලා ඉඳියේ දැස්වල කඳුළු පුරවන්. ඒත් ඔහු මා දෙස බලා හිඳියේ හතුරෙකු දෙස බලා හිඳින්නා වාගේ. ප්‍රියාණි කවුද කිව්වේ මේ කියොමේ ගේ අස්සර ගන්න කියලා? තාත්තා ප්‍රියාණි ආන්ටි දෙසට හැරුණේ ඇය දෙසටත් රැවුමක් පා කර හරිමින්. ඔව් ඇය මගේ තාත්තගේ දෙවැනි බිරිඳ වී ඇත. නමුත් මේ වනතුරුම මා ඒ පිළිබඳ කිසිවක්ම දන්නේ නැහැ. අඩුම තරමේ බ්‍රයන්වත් මාහට එවැන්නක් පවසා තිබුණේ නැහැ. ඔයා මේ කරපු දේ මම පිළිගන්නේ නැහැ තාත්තේ. අනික ප්‍රියාණි ආන්ටි ඔයා නේද මගේ අම්මගේ හොඳම යාළුවා. ඔයා කොහොමද මෙහෙම දෙයක් කළේ? බ්‍රයන් ඔයත් හැමදේම වගෙන් හැංගුවා. කොහොමද ඔයාලා මාව මේ පවුලේ කෙනෙක් නෙමෙයි කියලා හිතලා වැඩ කරන්නේ? මගේ අම්මට ඔයාලා ද්‍රෝහි වුණා. මගේ අම්මා ඔයාලා ගොඩක් විශ්වාස කරන්නේ නැති. ඒත් එයා නැති වුණ ගමන් මෙහෙම දෙයක් වුණේ කොහොමද? හිතට එන හැම දෙයකටම පිළිතුරක් සොයන්නයි මට ඕන උනේ. ඒත් පිළිතුරක් වෙනුවට මට ලැබුණේ තාත්තගෙන් කම්මුල් පාරක්. ඔහු වැනි දේහධාරී පුද්ගලයෙකුගෙන් එවන් කම්මුල් පාරක් ලබන්න තරම් මට ශක්තියක් නැති වූ නිසාම වෙන්නේ නැති මාව බිමට ඇදිලා වැටුනේ. සනායා don't come Brian. මගේ හිස කොහේ හෝ තදින් වැදුනා මට හොඳින්ම මතකයි. බ්‍රයන් ඉදිරියට තිබූ පියවර මම එතනින්ම නතර කළේ ඔහු පිළිබඳ වූ විශ්වාසයද එක මොහොතකින් මන් විසින්ම මගේ හිතින් උදුරා දැමූම නිසාමයි. මේකිත් මේකීගේ අම්මා වගේමයි. උඹට මෙහෙ ඉන්න බෑ සනායා. දැම්ම ඵලයන්. ඔහුට හදවතක් නැතිද? මා ඔහුගේ දියණියක් නොවේද? නැත්තම් මා මේ දකින්නේ සිහිනයක්ද? නැහැ ය සත්‍යයක්. රුධිරයේ වෑහෙන නල්ල අත්ලෙන් වසාගත් මම මටම වාරුද නැතිව නැගිට්ටේ
තවත් ඔවුන් ඉදිරියේ සිටින්නට මටත් අවශ්‍යතාවයක් නොවන නිසායි. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න.